මහීම හොස්පිටල් එකට ආවේ හදවත පුපුරන්න තරම් වේදනාවක් දැනෙන විට. එන අතර මඟදී මහිම සුගත්ට කෝල් කරලා හොස්පිටල් එකට එන්න කියලා තිබුණා. හරියට සම්පූර්ණ විස්තරේ නොකිව්වත් අනුගේ වැඩිලා කියලා විතරක් මහිම සුගත්ට කිව්වේ. ඒක පාරට හැමදේම කියලා සුගත්ට කලබල කරන්න බැරි නිසා. අම්මා අනේ පුතා අර තිරිසනා මගේ දරුවට ගැහුවා. අනේ නංගිව බේරගන්න පුතේ. අම්මා කලබල නැතුව ඉන්නකෝ. ඩොක්ටර්ස්ලා ඉන්නවනේ අම්මා. අයියාද අපේ කෝල් එක ආන්සර් කළේ. ඔයාලද මල්ලි මට කතා කළේ? ඔව් අයියේ. යමුද ටිකක් එහාට. මහිම තරුණයන් දෙදෙනා සමග සකුන්තලා මගහැර එතනින් ඉවත්ව ගියේ ඔවුන් සමග සිදු වූ සියල්ල හරියට කතා කරගත යුතු බැවිනි. අපි පොලිසියට විස්තරේ කිව්වා. වීල් එකේ නම්බර් එකත් කිව්වා. උසාවි ගිහින් සාක්ෂි දෙන්න ඕනි වුණොත් මේ නම්බර් එකට කෝල් කරන්න අයියේ. මේ තියෙන්නේ අර ඇන්ටිගේ ෆෝන් එක. මේ කායිකේ යතුර. උඹලා මේ කරපු උදව්වට ස්තුති කරන්න මට වචන නෑ මල්ලිලා. ඕවා නම් මොනවද අයියේ? අපි හැමෝම මිනිස්සුනේ. එහෙමනම් අපි යන්නම්. ඔවුන් ගොස් මද වේලාවකින් සුගත් රෝහල වෙත පැමිණියේ කලබලේනි. සකු අනේ සුගත් අපේ කෙල්ල. අනේ මගේ දරුවව සනීප කරලා දෙන්න කියන සුගත්. සුගත්ගේ පපුවට හිස තබාගෙන සකුන්තලා විලාප තබන්නට වූයේ දරු දුකින් හදවත පැලී යන තරම් වේදනාවකිනි. අපි කලබල නැත ඉමුකෝ සකු. පැයක් හමාරක් ඔවුන් බලා සිටියේ කාගෙන් හෝ පිළිතුරක් ලැබෙන තුරුය. ඩොක්ටර් අනේ මගේ දුවයි දරුවයි. සෝරි මිස්ටර්. අපිට පුළුවන් වුණේ බබාව බේරගන්න විතරයි. අපි පුළුවන් උපරිමයෙන් උත්සාහ කළා. වෛද්‍යවරයා පවසත්ම වෙවුලාගේ සකුන්තලා බිම ඇදගෙන වැටුණ සිහසුන්වය. සුගත් පවා බිම හිඳගත්තේ දෙපා තවදුරටත් පාරු නැති බව දැනුන නිසාය. ඇයි මෙහෙම වෙන්නේ? මහීම අත මිටමුලවල බිත්තියට පහර කීපයක් ගැසුවේ දැනුණ අසරණකමට වෙන කරන්න දෙයක් නොමැති වූ නිසාය. දෙයියනේ මගේ ආරාධි මං කොහොමද මේක යාට කියන්නේ? මහීමගේ හිස ගිනිගන්නට වූයේ ආරාධනා මතක් වීමෙනි. බිලිඳාට තව දුරටත් රෝහලේ ප්‍රතිකාර සිදු කළ අතර අනුකගේ දේහය පිළිබඳ සියලු කටයුතු සිදු කිරීමට සිදු වූයේ මහීමටය. ඒ වෙන විට හොඳ සිහි කල්පනාවක් සිට එකම පුද්ගලයා වූයේ මහීම පමණකි. රෝහල තුල වූ සියලු කටයුතු නිමා කළ මහීම පිටත් වූයේ අනුක පිළිබඳ සත්‍ය ආරාධනාට කෙසේ පවසම්දයි කියා සිතාගත නොහැකිවය. නිවසට ගිය මහීම පුටුවක් මතට ඇද වැටුනේ වදන් ගලපා ගැනීමට උත්සාහ කරමිනි. මහීම ඇයි මේ? ඔයාට සනීප නැද්ද? එහෙම නෑ ආරාධනා මං හොඳින්. ඔයා එහෙම කිව්වට මට නම් එහෙම දෙයක් පේන්නේ නෑ. ඇයි මහීම? ඔෆිස් එකේ ප්‍රශ්නයක්ද? නෑ මැනික මේ ඔයාට කියන්න දෙයක් තියෙයි. මොකද්ද? අනුකිට බබා හම්බ වෙලා දූ පැටියෙක්ලු. අනේ මහීම ඔය ඇත්තමද? ඔයා මාව බය කරපු තරමක් පුදුම සර්ප්‍රයිස් නේ ඔය දෙන්නේ. ආරාධනාගේ සතුට මහීම බලන් හිටිය අසරණ දැසින්. ආරාධි ඔයා ගිහින් ඇඳුමක් දාන් එන්න. අපි ගෙදර යන්න ඕනි. නංගව ගෙදර ගෙනත් නෑනේ. බබා හම්බුන ගමන් ඩිස්චාර්ජ් කරන්නේ නෑනේ. අපි ගෙදර නෙමෙයි හොස්පිටල් යමුකෝ. ආරාධනා හොස්පිටල් ගිහින් වැඩක් නෑ. අපි යන්න ඕනි ගෙදර. ඇයි වැඩක් නැත්තේ මහීම? අපි නංග බලන්න යන්නේ. නංගව ටිකකින් ගෙදර ගේනවා ආරාධනා. මහීම ඔයා අමුතුයිනේ. මොනවද ඔයා හංගන්නේ? හැමදේම හොඳින් නේද? ආරාධනා අහද්දී මහීම ආරාධනාව තද කරලා තුරුන් කරගත්තා. කිසිම දෙයක් හොඳින් නෑ මැනික. අනුකි අපිව දාලා යන්නම ගියා. ආරාධනා තත්පර කිහිපයක් සෙරපිලිමියක්සේ සිට සිහිසුන් වූයේ මහීමගේ තුරුලේදීමය. විටින් විට සිහිසුන් වූ ආරාධනා අවසන තම හදවත් පැලී යන තරම් වූ වේදනාව මහා විලාපයකින් පිට කරන්නට වූයේ මහීම පවා හඬ පැමිණි. එක වචනයක් හෝ කතා කරගත නොහැකි තරමටම ආරාධනාගේ මුව ගොළුව ගොස් තිබුණි. ඇයව වත්තම් කරගෙන සුගත්ගේ නිවසට රැගෙන ගිය අතර ආරාධනා සහ සකුන්තලාගේ විලාපය නොනවත්වාම නිවස තුලින් ඇසෙන්නට විය. දින දෙකකට පසු සියලු දෙනාගේ දුක්සෝ සිසුම් මැද අනුකගේ අවසන් කටයුතු සිදු කරන්නට විය. තෝන්තුාවෙන් බලාගතට බලාගෙන සිටින ආරාධනා දෙස බලා දුක් වෙනවා හැරුණකොට මේ වෙලාවේ කරන්න දෙයක් මහීමටවත් නොතිබුණි. ආරාධි මැනික ඔහොම ඉන්න එපා. මේ සේරටම වැරදිකාරයා මම මහීම. මගේ පව් තමා මගේ නංගට ගෙවන්න උනේ. අනේ මම රෂෙන්ට වැවුටුනේ නැත්නම් මේ කිසි දෙයක් නෑනේ. සිද්ධ වුණ කිසිම දෙයක් අපිට වළක්වන්න බෑ මැනික. ඒ හැමදේම උනේ වෙන්න තිබුණ නිසා. ඒත් නංගි වෙනුවෙන් අපි දෙන්නට මැරෙනකම්ම කරන්න යුතුකමක් තියෙයි. මහීම ඇයි මැනික නංගගේ දූ පැටියා?
ඒ අහිංසකයට ඔයා අම්මා වෙන්න ඕනි. මම තාත්තා වෙන්න ඕනි. අපි අපේ පණ දෙවිනි කරලා දූපැටියට ආදරය කරමු. එයාව පරිස්සම් කරමු. අනේ මහීම. ආරාධනා මහීමගේ පපුවේ හිස තබාගෙන හඬන්නට වූයේ සොයුරු පෙමින් වේදනා දෙන හඬ මඩල දරු සෙනෙහසින් පිරී ඉදිරියේ යන විටය. ලෑස්ති වෙන්න ආරාධනා. අපි හොස්පිටල් එකට ගිහින් බබාගේ අයිතිය ගැන වැඩ ටික කරගන්න ඕනි. ආරාධනා නැගී සිටියේ නව බලාපොරොත්තුවද සමගිනි. සියලු නීතිමය කටයුතු හමාර කර මහිම දූපැටියව දෝතට ගත්තේ උතුරා යන දරු සෙනෙහසද සමගිනි. මේ ඉන්නේ සුරංගනාවගේ අම්මා. මහිම පුංචි පිළිඳියව ආරාධනාගේ දෝත මත තැබුවේ ඇගේ දැසෙහි කඳුළු නැවත නැවතත් අලුත් වන විටය. මට ඔයාට මගේ ලේ කිරි කරලා දෙන්න බැරි වෙයි පැටියෝ. ඒත් මම පොරොන්දු වෙනවා. ඔයාට ඔයාගේ අම්මා තරමටම මාත් ආදරය කරනවා කියලා. ඔයාට කවදාවත්ම තේරෙන එකක් නෑ මම අම්මා නෙමෙයි කියලා. ආරාධනා සිතුවේ තම උණුසුමට ගුලිව හිඳින පුංචි බිලිඳියගේ සිනිඳු කම්මුලක් සිපගනිමිනි. දරු පැටියවත් අරන් සුගත්ගේ නිවසට ගිය මහීම සහ ආරාධනා ඇය වෙනුවෙන් ජීවිතේම කැප කරන්නට තම හදවතවලට පොරොන්දු විය. දින 7ක් ගතව ගියේ අනුකගේ සද්දින දානමය පින්කම සිදු කිරීමට නියමිත දින උදා කරමිනි. ධර්ම දේශනාවකින් පසු අවට හිතවතුන්ට සංග්‍රහ කටයුතු සිදු කර පසුදින මහා සංඝරත්නය උදෙසා සාංඝික දානයද සිදු කර අනුකට පියම් පමුණුවා ආරාධනා සහ මහීම පිටත් වූයේ අනුක මිහිදන් කෙරූ සොහොන් බිම වෙතටය. අනුකගේ සොහොන ළඟ ඉඳගත් ආරාධනා හඬන්නට වූයේ තම ආදරණීය නැගණියගේ වියෝව දරා ගැනීමට තවමත් නොහැකි වූ නිසාය. ගස්වැල් සොලවාගෙන සීතල සුළඟක් හමා ගියේ ආරාධනාගේ දෑ සොහොන් පිටියේ කෙළවර වූ අරලිය ගසක් ළඟ නැවතෙමිනි. නංගා අරලිය ගස පිහිටි ඉසව්ව බලාගෙන ආරාධනා මුමුණන විට මහීම පවා දෑ සුසවා එදෙස බැලුවත් ආරලිය ගස හැරුණකොට වෙනත් යමක් එදෙස නොතිබුණි. ආරාධනා අනුකි දෙසට යාමට නැගී සිටියද ආරාධනා දෙස සොඳුරු මන්දිස්මිතයක් මුහේ රඳවාගෙන බලා සිටි අනුකි අතවනා නොපෙනී ගියේ ආරාධනා අනුකගේ නම කියමින් සොහොන් පිටිය දෙවනත් වෙන්නට කෑගසන විටය. අනේ මහීම මගේ නංගා අතන හිටියනේ. මගෙත් එක්ක කතා නොකර මෙයා යන්න ගියා. ආරාධනා අම්මි විහාරයට මල්ලි බබෙක් ගෙනවලු එයාගේ අම්මි. මටත් මල්ලි බබෙක් ගෙනත් දෙන්න බැලිද? රෝසමලට මල්ලි බබෙක් ඕනේද? එහෙනම් තාත්තගෙන් අහලා එන්න මල්ලි බබෙක් ගෙනත් දෙනවද කියලා. තාත්තී මොකෝ මේ කලබලේ පැහිච්ච ආච්චි මගේ. ඔයාට පුළුවන් ද මට බඩුවක් ගෙනත් දෙන්න? බඩුවක්? හරි කියමු බලන්න මොකද රෝසමලට ඕනි බඩුව කියලා. මල්ලි බබි. මල්ලි බබි? මල්ලි බබාලා කඩේ නෑ පැටියෝ. ඔව් විහාරගේ මල්ලි ඉන්නේ එයාගේ අම්මිගේ බණ්ඩියේ. අපි අපේ අම්මිගේ බණ්ඩියටත් මල්ලි බබෙක් ගෙනත් දාමුද? චූටි හුරතෙලි අහද්දී කාමරේ දොර ළඟ ඉඳන් ආරාධනා මේ කතා බහ අහන් හිටියේ සිනාමුසු මුහුණින්නේ. අම්මි කැමැතිද දෝනි මණිකට මල්ලි බබෙක් ගෙනත් දෙන්න? මං කැමතියි තාත්තියෝ. ආරාධනා කිව්වේ මහීමගේ උරෙස්සක් මත හිස හොවාගෙන. අනුකගේ වියෝව ඇගේ හදවත පතුලෙහි තව දුරටත් තිබුණද ආරාධනාගේ ලෝකෙම සතුටින් සෙනෙහසින් පිරී ඉතිරිලා තිබුණා.